ඉතින් ඔයාලට චුට්ටියෙන් පෙන්නන්නම් අපි ළඟට එන සමහරක් හදපු සමහරක් එන්ජින්. ඇත්තටම මේවා හදන්න බැරි තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ කාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවා සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් අපිට හදන්න පුළුවන් බඩු දාලා ඔක්කොම කරලා නමුත් අයිතිකරුවන්ට මුදල් නැහැනේ. ඉතින් මුදල් තියෙන විදිහට තමයි වැඩේ කරන්න වෙලා තියෙන්නේ. එයා කියනවා නම් ස්ලිව් ගහන්න එපා, එතකොට පිස්ටන් දාන්න එපා, රින්ග්ස් දාන්න එපා කියලා අපිට කරන්න දෙයක් නැහැ. අත වියදම් කරන්න බැරි නම් අපිට එහෙම දාන්න වෙනවා. ඉතින් ඒ වගේ එන්ජින් ඉතින් ගෑස්කට් දානකොට සමහරු කියනවා අයි ඔරිජිනල් දාන්න එපා, සල්ලි නැහැ, ලෝකල් එකක් දාලා හයි කරලා දෙන්න මට මෙච්චරයි කරන්න පුළුවන්. ඉතින් කස්ටමර් රික්වෙස්ට් එකට තමයි කරන්නේ මේ හැමදේම. මොකද නැත්නම් අපිට පුළුවන් ඕන විදිහකට හදන්න. ඉතින් දැන් මේ ඊයේ පෙර දාපු එන්ජින් ගොඩක් ඒවල තියෙනවා ප්‍රශ්න. ඉතින් ඒවා හරියට හදන්න අමාරුයි. ඉතින් හරියට හදන්න අයිතිකරුවන් කැමතිත් නැහැ. මොකද එයාලත් කියන්නේ කොහොම හරි හදලා දෙන්න. කොහොම හරි දුවලා දෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. අපි ළඟ සල්ලි නැහැ. ඔක්කොම සල්ලි වලින් තමයි බයික් ගත්තේ. මේක මොනවා හරි කරලා ස්ටාර්ට් කරලා දෙන්න. ඉතින් අර ඒ කියන හින්දායි අපි ඒ දේ කරලා දෙන්නේ. ඉතින් හැම එකක්ම මෙහෙන් හැදුවයි කියලා සුපිරි නෑ. මොකද මෙහෙන් බාගෙට හදන් යන ඒවාත් තියෙනවා, මෙහෙන් හරියට හදන් යන ඒවාත් තියෙනවා. ඒ හින්දා අපි හැදුවා කියන හැම එකම ඔයාලා හිතන්න එපා මේ ඒක හොඳයි කියලා. මොකද අපි අපේ ජොබ් එක හොඳයි. නමුත් අර එයාලා දාන බඩු දාන්න එපයි කියන ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් තව එහෙම එන්ජින් වගේ මේ දැන් මේ වීඩියෝ එකේ දිගටම යද්දී ඔයාලා බේරේ එන්ජින් ටික ඒවල කොහොමද තත්ත්වය කියලා. මොකද ඊට පස්සේ මම මේවා වීඩියෝ කරලා තියාගන්නේ පසු කාලීනව කවුරු හරි කිව්වොත් අසංකයි ඔයාලගේ හැදුවේ කියලා. අපි ළඟ හැදුවේ යාලා මෙහෙමයි කියන තැනට. දැන් අපිට පෙන්වන්න පුළුවන්. ඒක මේ පෙන්නලා බලන්න මේ එන්ජින් වලට වෙලා තියෙන දේ. වෙන ගරාජ් වල හදලා ඒවා ඇත්තටම 90%ම කාලා තියෙනවා. ඉතින් දැන් අපි පුළුවන් ප්‍රමාණයට දුවන්න හදලා දීලා තියෙනවා. ඉතින් පෙන්නන්න බලන්න. ඉතින් මේ එන්ජින් එකේ වැල් වැදිලා තියෙන්නේ. ඇත්තටම මේ එන්ජින් මවුන්ට් පාස්සලා තියෙන්නේ. පාස්සලා මේක ගොඩක් ඇදයි එන්ජින් එක 25ට කපලා තියෙන මේ බෝර් එකම. මේ 25ට කපලා කියන්නේ ස්ලිව් ගහලා කපලා තියෙන්නේ. ඉතින් මම දන්නේ එහෙම කරන්න හේතුව මොකක්ද කියලා. දැන් මෙතන ග්‍රයින්ඩර් පාරවල් තියෙනවා මේ. නිකන් මෙතන එනකොට ගහලා උඩට වෙල්ලා හරි මොකක් හරි පාස්සලා ගලවලා හරි එතන කොහොමද ග්‍රයින්ඩරයක් වැදිලා තියෙනවා එතන. ඊට අමතරව මේ හැම එනකොටක්ම ගිහිල්ලා තියෙන්නේ. ඒවට හෙලි සමහර ඒවා පොටවල් ඇඩැප්ටර් ගහලා තියෙනවා, සමහර ඒවා හෙලි කොයිල් ගහලා තියෙනවා. මේ පැත්තත් පාස්සලා තියෙනවා. මේ මවුන්ට් එක දැන් පෙන්නන මවුන්ට් එකත් පාස්සලා තියෙනවා. ඉතින් ඒක දුවන්නම බෑ මේ එන්ජින් එක සාමාන්‍ය මේ තත්ත්වයේ. මොකද වෑල් වදිනවා, වතුර එළියට ලීක් කරනවා. ඔය ලයින් එකෙම එළියට ගෑස්කට් එකෙන් වතුර යනවා. වගේ තමයි ඉතින් මේක මේ සමහර කොයිල් ඇවිල්ලා උඩට ඇදිලා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන එකක් පේන්න තියෙන එක කොයිල් එක. අනේ ගලවනකොට එයා උඩට ඇවිල්ලා තියෙන්නේ. කොහොම තමයි මේ එන්ජින් වල තත්ත්වය. තව තියෙනවා මේ තව ඉතුරු ටික බලන්න. ඉතුරු වීඩියෝ එකේ අන්තිම වෙනකොට ඉතුරු ටිකත් පෙන්නන්න. මේ තමයි වැල් අදිච්ච තැන. ඔය තියෙන වැල් වැදිච්ච පාරවල් මේ ස්ලිව් එකේ ඉරි තියෙනවා මේ. දැන් බෝර් එක ස්ලිව් එකයි බ්ලොක් එකයි අතර තනි කෙලින් ඉරි. මොකද මෙහෙම ඉරි තිබ්බොත් හරහාට ගිහලා මේක අනිවාර්යෙන් ලීක් කරනවා. මේවා වැල් වැදිලා තියෙනවා ඔක්කොම. කියන්නේ වැල් 8ක් විතර වැදිලා තියෙනවා. ඉතින් මේක කියන්නේ 25ට කපලා කියන්නේ මෙතන බෝර් එක කැඩිලා තියෙන ස්ලිව් එක. මේ ස්ලිව් එකේ කෑල්ලකුත් නැහැ. ඉතින් කියන්න තියෙන දේවල් බලුවම මේක හදන්න තියෙන කොලවරක ඉන්නවා. ඉතින් මෙහෙම එන්ජින් හද මේක හෙඩ් හදලා බෝර් හදලා බෙයාරින් හදලා ඔක්කොම එනවට වැඩිය හොඳ එන්ජිමක් තියෙන එක. මොකද ඒ මුදලට ආසන්න මුදලක් ලං වෙනවා මේ එන්ජිම ඉවර වෙනකොට. හරියට හැදුවොත්. හැබැයි ඒත් දැන් මෙයා කරලා තියෙන නිසා චයිනීස් පිස්ටන්මයි දාන්න වෙන්නේ. මේ මොකද මේක 25ට ස්ලිව් ගහලත් කපලා තියෙනවා. බෝර් කරලා තියෙන්නේ. මේ තියෙන ග්‍රයින්ඩර් පාරවල්. මේ ඉරි මේ ස්ලිව් වල කෑලි නෑ. සම්තැන් වලින් කැඩිලා. ඒ වන්ද ඔබ හදන්න තියෙනවා. කොහොම හරි හදනවා. ඉතින් යට දුවන තත්ත්වයකට කොහොම හරි ගන්නවා මේක. ඉතින් එහෙම තමයි හදන්න
කියලා තියෙන විට ඉතින් ඒ රොත්තට අපි හදලා දෙනවා. බලමු වැඩේ ඉවර වෙලා. මුණා කරලා කපලත් නේ මෙතන. ඒක මේක අපි යම්කිසි ප්‍රමාණයකට හොනින් කරගෙන තියෙන්නේ. මේකේ තියෙන බෝර දෙකක තියෙන ලොකු ප්‍රශ්නයක්. මේක ඉතාලම ගැඹුරට ඉරි කැපිලා තියෙන බෝර එක. ඒ කියන්නේ කලින් හයි කරද්දි වෙච්ච බවක් හරි අතපසු වීම. හෝ මොනවා හරි අතුලට ඇටලා හෝ රින් සෙට් එක කැඹරිලා වැටිලා හෝ යම්කිසි දෙයක් වෙලා තියෙනවා. මේක තමයි ඉතින් බෝර එකේ තත්ත්වය. ඉතින් නෑ අපි හයි කරනවා. මේකේ වගකීමක් අපි ගන්න බෑ. මොකද අයිතිකාරෝ අපි පවසලා අයිතිකාරෝ පෙන්නනවා තමයි මේක නැවත එකලස් කරන්නේ.